වතුර රස්නේ ඈ. අපි දැන් කොස්ගොඩ නැවතුණා. කොස්ගොඩ ඉන්නේ. දැන් අපි යන්නේ උදේට කන්න බේකරියකට ආවා. දැන් මම පෙන්නන්න අපි කන්න ඇතුළට ඉතින් අපි ඊළඟ නවාතැනට ආවා. මේ තමයි ගාල්ල. ඊළඟට අපි නවතුනේ ගාල්ලේ. ඉතින් අනේ මට අත දෙන්න කවුරුත් නැද්ද? පොඩ්ඩක් ඉන්න එතනින් නැග ගන්නකම්. හරි. බොහොම ස්තුතියි. හරි. දැන් අපි ආවා උඩට. හරිම ලස්සනයි මෙතන නම්. මේ තියෙන්නේ මෙතන view එක කොහොමද බලන්න ඔයාලත්. ටිකක් අවුවයි. ඒ වුණාට හරිම ලස්සනයි මෙතන ඉඳන් බලද්දි. බලන්න. මැක් එක තමයි. ටක් ගාලා යනවා නේද? අපි දැන් එන ගමන් පහු කරා හික්කඩුව. මේ පැත්ත පහු කරගෙන තමයි මෙතනට ආවේ. තව ඉතින් ඉස්සරහට සෑහෙන්න යන්න තියෙනවා. ගාල්ලට ආව කියන තාම අපි ඉතින් පොඩි දුරයි. සෑහෙන දවස් ගානක ඉතින් ගමනක් තමයි. ඒ වගේම තමයි අපි ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නේ හොටෙල්ස් වල රූම්ස් වල නවතින්න නැතුව පාරයිනෙම කොහේ හරි නැවතිලා මේ ගමන යන්න. ඒ වගේම ඉතින් ගොඩක් දැන් බලන්න යන්නේ නැහැ. මොකද මේ තැන් වලට යන්න ගියොත් අපිට කාලේ ගොඩක් ගත වෙනවා. ඉතින් මේ වගේ ඉඳලා හිටලා තැනකින් නවත්තලා ඇවිදලා චුට්ටක් බලලා යන්න තමයි හිතන් ඉන්නේ. ඇතුල් වල තියෙන තැන් වලට ගොඩක් යන්නේ නැහැ. මේ වගේ පාරයිනේ හම්බෙන තැන් විතරයි බලන්න යන්නේ. බලමු තව ඉස්සරහට කොහොමද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා ඔයාලා හිතන්නේ? අපි මේ ඉන්නේ තල්පේ. මම ෆස්ට් ටයිම් තමයි තල්පේ ආවේ. අපි මෙතන නාන්න කියලා හිතුවා ඒකින්දා. ඔයාලටත් මම පෙන්නන්නම්. අපි මේ ඉන්න තැන මාළු ඉන්නවා. මම ඔයාලට මාළු පෙන්නන්නම්. මේ ඉන්නේ ගොඩක් ඉන්නවා මේ හරිය. Give me a towel, mate. Okay. හරිම ලස්සනයි වතුර නම් සීතල නෑ රස්නේ අවුවත් ගොඩක් තියෙනවා. ටැංකි තියෙන ටික කරපත්තට වෙන්න. මේ හරිය ටැංකි නැහැ. එහා පැත්තේ තමයි ටැංකි තියෙන. පයින් යන්න ඕන චුට්ටක් එහාට පාකින් එකට දාලා. අපි දැන් තා චුට්ටකින් වතුරට බහිනවා.
අපි නාලා ඉවරයි. දැන් අපි යන්නේ. දැන් තල්පේ ඉඳලා ඉස්සරහට යනවා. ඊළඟට බලමු මොනවද හම්බ වෙන්නේ කියලා. ප්‍රධාන පාරයි ඊට පස්සේ නැව් මාර්ගය. ඕක බලන්න අපිත් ආවනේ නේ. ඔයක ඇතුළට නැගලා පළවෙනිටම නැගපු ප්ලේන් එක ඕක තමයි. මන්න තාම මේ කොහේ ආපට මතලද? නෑ මේ කොකල මේ පයින් යන පාර. මොකද්ද ගුවන් මාර්ගයයි පදික මාර්ගයයි දුම්රිය මාර්ගයයි පදික මාරුවයි මහ පාරයි එහා පැත්තේ නැව් යන ඔය පාරේ තමයි. ඔබ්බල නිදහස් වෙලඳ කලාපේ. නෑ කියනවනේ. නෑ මෙතන පාලමක් තිබිලා තමයි. පාලම් දින කඩන් වැටලා පාලම් ඊට පස්සේ පිටි කැලේ ඉඳලා ඔක ඉන්නවා පරවිජාති 762ක්. අර මේ අරවියන්ට මොකටද බං පාලමක්? නෑ පරිය බලන්න අපිට පාලම. මේ තියෙන්නේ රුහුණ කැම්පස් එක. අපි දැන් යන ගමන් මග ටිකක් නතර වුණා. දැන් ඉන්නේ කොහෙද ගන්දර කියලා පැත්තක. දැන් ඉස්සරහට යන ගමන් චුට්ටක් මග නැවතුණා. එක දිගටම යන්න බැරි හින්දා ඉස්සරහ ඊළඟට කොහෙද දන්නේ නැහැ හම්බ වෙන්නේ. අපි ඉතින් ගිහින් බලමු. රැට ඉන්න තැනකට තමයි දැන් යන්න බලන්න. ඉන්න හොඳ තැනක් පාර අයිනේ ටිකක් අපිට වාහනේ දාගෙන ඉන්න පුළුවන් තැනක් තමයි හොයාගෙන යන්න බැලුවේ දැන්. ඒ වගේම රැට කන්න මොනවා හරි හදා ගන්න මොනවා හරි ගන්නත් තියෙනවා. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා. අපි ආවා හුම්මානේ බලන්න. දැන් හුම්මානේ බලන්න තමයි යන්නේ. ඉස්සරහට යමු. නිකන් ගෙදරකට යනවා වගේ. මේ ඔය තියෙන්නේ මීටර් 200ක්. මේ මෙතනින් උඩටද? මේ මෙතනින්. මේ ඊතලයේ මෙහෙට. තව පොඩ පාරක් තැරදෙනවා. චුට්ටක් හොයාගන්න අමාරුයි තියෙන තැන. මීටර් 200යි කියලා තිබ්බේ නම් යම් බලමුකෝ කොහොමද කියලා. බලමු. මෙතනින් බීච් එක පේනවා ලස්සනයි. තියෙන්නේ මෙතන තියෙන කැෆේ බාර් එකක්. බෙල්ල බඩු ගන්න යන්න බලන්න. අපි යම් පහලට. මං හිතන්නේ වටෙන් ඇවිල්ලා අතන පහල බීච් එකට බහින්න පුළුවන් පාරක් තියෙනවා වගේ. කියන්නේ මෙතන මේ පාරෙන් යන්න පුළුවන් මෙතනට. ඔව් වීඩියෝ එකේ තමයි ඉන්නවා. ඔව්. ඒ මොනවා වීඩියෝ කරන්නේ? අඹ කන්න යන්නේ. මේක විවෘත කරලා තියෙන්නේ 6 ඉඳන්. 7ට වහනවා. 6:00 වෙනකන් ටිකට් දෙනවා. මේ එහා පැත්තෙන් යනවා ටිකට් ගන්න. කමන්නේ මෙතනින් ගියාද? වැඩි පැත්තෙන් නෙවිලා තියෙන්නේ ඉතින්. ඉවරද? ෆොරිනර්ස්ලට 500යි අපිට කීයද? මෙන්න ලේන්නු අර අතෙන්ටත් යන්න පුළුවන් මේ වටෙන් ආපුවම. එමින්ග මරලා
තව උඩ බානේ ටිකට් එක දෙනවා. හා අතරම ගන්න. බය කරන්න එපානේ ආපහු යයි ඇත්තටම. මේ ලේනු දෙන්න තවිත් එක්ක යනවා නේ. එයාලත් හුම්මානි බලන්න යනවා. යන්. ඇයි බැලුවනේ? ඒ දෙන්න ගියා දෙපැත්තට. විසිර ගියා. මෙතනද දන්නේ. බලමු. සෙනග නෑ කවුරු? මෙන්න හුම්මානය. වා චුට්ටයි උඩට එන්නේ නේද? බලන්න අතර පැත්තටම යමු. හරි. බලන්නද චුට්ටයි වතුර එන්නේ. මේ උඩටම වතුර එනවා නේ සමහර දාට. සැර අඩුයි නේ රැළේ. එතන තමයි හුම්මානය. මේක බම් මේ මොකක්ද සීන් එකක් ඉන්න හැදිච්ච තැනක් බම්. රූත් ඇටි දෙකක් එකට මොක්කුවක් වෙන්න බෙල්ල මෙතන තියෙන්නේ. නෑ බං මේ පාදනය වෙලා තියෙන්නේ. මෙතනින් තමයි වතුර බෙකලා තියෙන්නේ පල්ලහැට. ඉතින් අර භාවනා කැපුණු කියන එකත් මේ වගේ නේද? හරි බම් මේකත් ඉතින් කොහෙද කඩු පාරක්. හරි අනෝදයි යදි වැඩි තැනක් වෙන්න දෙන්නේ. කැඩිච්ච හුම්මානයක් අද තියෙනවා. චූටයි වතුර අතනින් උඩට එන්නේ කොහොමද ආවත්. මේ හරියට උඩට එන්නේ. ඉතනට මන් දැකලා තියෙන්නේ උම්මානේ. අතුරුමලක තිබ්බ කිලකින් මෙහෙම වෙනවා. මේ වලක් ඇතුලේ නෑ නෙමෙයි. කොහොමද හුම්මානේ මෙන්න ඉන්නව මොනරු නෑ සෙබඩක් ඉන්නවා එයාගේ පැටව දෙන්නත් එක්ක. මොනරක් නෙමේ සෙබඩක්. යාලා